Hi, welcome back to my YouTube channel. ඉතින් අද අපි මේ යන්නේ නුවරඑළිය පැත්තට. ඉතින් කොළඹ ඉඳන් නුවරඑළියට කිලෝමීටර් 154ක් තියෙනවා. ඒ කියන්නේ අපිට පැය 4:00ක් යනවා යන්න. මේ අපේ පළවෙනි ස්ටොප් එක The Teacup Restaurant. අපි මොනවා හරි කන්න ඕනි කියලා මෙතන නැවැත්තුවා. මේක තියෙන්නේ හැටන් වල. පැය 3:00ක් විතර ආවට පස්සේ තමයි හැටන් වලින් මේ රෙස්ටොරන්ට් එක හම්බෙන්නේ. මෙතන වාඩි වෙලා මේ විදිහට අර කන්ද දිහා බලන් ඉද්දි ඇස් දෙකට මාර සනීපයක් දැනෙන්නේ. මම ඔයාලට මෙනු එකේ මේ වීඩියෝ එකක් දාන්න ප්‍රයිසස් ගැන අයිඩියා එකක් ගන්න ඕනට ඕනි නම් ඉතින් අපි මෙතනින් ස්නැක්ස් දෙකක් අරගෙන ජින්ජර් ටී එකක් ගත්ත උණුවේ බොන්න මේ සීතලේ ටිකක් රෙස්ට් කරලා ඔන්න ඉතින් ආයෙ ගමනේ යන්න පටන් ගත්තා. තව පැයකමාරක් විතර යන්න ඕන නුවරඑළියට. ඉතින් යන අතර මඟ මේ වගේ ලස්සන තැන්වල චුට්ටක් නවත්තලා මේ විදිහට වීඩියෝ කැලේ ටිකක් ගත්තා. මේ වලට පේන සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල. මේ දවස්වල නම් මේකේ වතුර ගොඩක් නැහැ. මොකද මේ දවස්වල මෙහෙට ලොකුවට වහින්නේ නැහැ. අපි නුවරඑළිය පැත්තේ ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දී අපි ඉතින් ඇවිදින්න ගොඩාක් ලොකුවට ප්ලෑන් කරන්නේ නැහැ. මොකද නුවරඑළිය වගේ පැත්තකට යන්නේ ඒ සීතලේ හරිම රිලැක්ස් එකේ නිදහසේ ඉඳලා ඉන්න. ඉතින් මේ ට්‍රිප් එකෙත් අපිට ලොකුවට ප්ලෑන්ස් නැහැ. අපි හොටෙල් එකේ ඉඳන් මීටර් 100ක් වගේ දුරින් තියෙන ඊගල්ස් view point එක බලන්න විතරමයි යන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් එතන view එක කොහොමද කියලා ඉස්සරහට. ලංකාවේ මම ට්‍රැවල් කරන්න ආසම තැන නුවරඑළිය. මොකද ඒ ක්ලයිමේට් එකට මම මාරම ආසයි. ඔයගොල්ලොත් එහෙමයි නේද? කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් ලංකාවේ ඔයා ට්‍රැවල් කරන්න ආසම තැන කමෙන්ට් එකක් දාන්න. මේ ඔයාලට පේන්නේ දිට්ටා සොලිගුණාටුවෙන් නුවරඑළිය පැත්තේ නාය ගියපු තැන්. ඒව තාමත් හදලා ඉවර නැහැ. හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඒ වුණාට අපිට පාරේ යන්න කිසිම බාධාවක් නැහැ. වාහන වලින් යන්න පුළුවන්. මේ හරිය ගොඩක් එළවලු පාත තියෙන වලට හරියටම පේනවද දන්නේ නැහැ. කැරට්, ගෝවා, සලාද කොළ, ලීක්ස් වගේ දේවල් ගොඩාක් මෙතන මවලා තියෙනවා. මේ තියෙන නුවරඑළිය ටවුන් එක. අපි දැන් මේ යන්නේ නුවරඑළිය මාකට් එකට බඩු වගේක් ගන්න. ඕන කරන බඩු ටික ඉක්මනට අරගෙන අපි දැන් යන්නේ අපි අද ඉන්න හොටෙල් එකට.
හොටෙල් එක තියෙන්නේ ශාන්තිපුර. ඉතින් ශාන්තිපුර කියන්නේ ලංකාවේ තියෙන උසම ගම්මානය. ඉතින් මේ වගේ කන්දක් නගින්න තමයි තියෙන්නේ ශාන්තිපුරට යන්න. මාරම ලස්සනයි පාර දෙපැත්ත. නුවරඑළිය ටවුන් එකේ ඉඳන් ශාන්තිපුරට කිලෝමීටර් 3ක් තියෙනවා. ඉතින් අද අපි හොටෙල් බුක් කරේ view point villa නුවරඑළිය. මෙතන contact details ඕන නම් මම ඒකත් description එකේ දාන්නම්. රූම් එක මාරම ලස්සනයි. හරිම ලක්සරි ලුක් එකක් තිබුණා. මාරම කම්ෆර්ට්, මාරම ක්ලීන් රූම් එක. ඒ වගේම මෙතෙන්ට මාරම ලස්සන මවුන්ටන් විව් එකක් පේනවා. ඒකත් මාරම ලස්සනයි. මේ තියෙන විලා එකේ වොෂ්රූම් එක. වොෂ්රූම් එකත් මාරම ක්ලීන්. හොට් වොටක් තියෙනවා. ටිකක් රැවෙලා අපි ඊළඟට ගියේ නුවරඑළිය කීස් එකට. මොකද අපිට ඕන කරන බඩු වගේක් තිබුණා ගන්න. උදේට කෑම හදා ගන්නත් ඕනේ. ඉතින් සෑන්ඩ්විච් පාන් ටිකකුත් ගන්න ඕනේ. ඉතින් මේ බඩු ටික අරගෙන අපි ආය හොටෙල් එකට ගියා. good morning. බ්‍රේක්ෆාස්ට් එකට අපි සෑන්ඩ්විච් පාන් හදාගත්තා. ඒත් එක්කම ඉංග්‍රීසි ටිකක් හදාගත්තා බොන්න. ඉතින් මේ තියෙන්නේ නුවරඑළිය උදේට තියෙන view එක අපේ හොටෙල් එකට. මාර ලස්සනයි. කාලා ඉවර වෙලා අපි මේ පයින් ඇවිදගෙන යන්නේ නුවරඑළිය view point එක බලන්න. අපේ හොටෙල් එකේ ඉඳන් මීටර් 100ක වගේ දුරක් තමයි view point එකට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි හොටෙල් එකේ ඉඳන් පයින්ම යනවා. මේ ලොකේෂන් එක ඔයගොල්ලන්ට මැප් එකෙන් හොයාගන්නත් පුළුවන්. සර්ච් කරන්න ඕනේ The Eagles View Point නුවරඑළිය කියලා. මෙතන උඩටම යන්න එක්කෙනෙක්ට ටිකට් එක රුපියල් 300යි. ඉතින් ෆස්ට් ෆ්ලෝර් එකට යනවා නම් විතරක් රුපියල් 150යි. උඩටම යනවා නම් 300ක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. මෙතෙන්ට මුළු නුවරඑළියම පේනවා. ඔන්න බලන්නකො view එක කොහොමද කියලා. ඉතින් මෙතන බැරිස්ටා එකකුත් තියෙනවා. ඔයාලට මේ සීතලේ උණුම උණු රසම රස කොෆි එකක් බොන්න ඕන නම් ඔන්න බැරිස්ටා එකට ගිහින් බොන්නත් පුළුවන්. ඉතින් නුවරඑළිය ට්‍රිප් එක ඉවරයි. මෙතනින් පස්සේ අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් ඒ ටික වීඩියෝ කළා වැඩක් නැහනේ. එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙත් travel video එකකින් හම්බෙමු. bye bye.